ඔබට ගෙනත් පෙන්නන කොස්කොලයක්. මෙන්න මේකේ නිවන් දකින්න විදිහ කියලා දෙන්න කියලා. දැන් බලන්න ඕනේ පින්වතුනි මේ කොස්කොලෙන් ඔබට නිවන් දකින්න පුළුවන් විදිහ කියන්න පුළුවන්ද කියලා. මොකද ඔබ අනිත්‍යතාවය අවබෝධ කළා නම් පින්වතුනි ඔය කොස්කොලේ කියන්නේ සම්පූර්ණයෙන්ම අනිත්‍ය කාරණා. දුක්ඛ කාරණාවක් අනාත්ම කාරණාවක්. මේ ලෝකේ තියෙන සියලුම වස්තු ඔය කාරණා තුනට අයිති පින්වතුනි. ඔන්න ඕක ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද කියලා ඔබ හැමතිස්සෙම බලන්න පින්වතුනි. ඔබට ඒක පැහැදිලි කරගන්න අමාරු නම් පින්වතුනි ඔබට කරන්න තියෙන්නේ තව දේශනා අහන්න කොහොමද දේශනා අහන්න. ඔබට පැහැදිලි කරගන්න අමාරු නම් පින්වතුනි ගුරුවරුන්ට කියන්න කාරණා. ඔබ ඉස්සෙල්ලා බලන්න ගුරුවරයා ඉස්සරහා පැහැදිලි කරන්න මේ කාරණා. ඒකයි ඔබට විශේෂයෙන්ම න්‍යාය සාකච්ඡා අරෙහිමේ තියෙන්නේ. ගුරුවරයා ඉස්සරහා කරලා පෙන්නන්න පින්වතුනි. ඒකට පළවෙනිටම ගුරුවරයා ගාවට යන්නේ නැතුව ඔබ ගෙදරදී උත්සාහ කරන්න. වැඩ කරන වෙලාවට උත්සාහ කරන්න. යන ගමනේදී උත්සාහ කරන්න පින්වතුනි. හැම දෙයක්ම පින්වතුනි අනිත්‍යයි. හැම දෙයක්ම දුක්ඛයි, හැම දෙයක්ම අනාත්තයි පින්වතුනි. එහෙම නැති කිසිම එකක් මේ මේ ලෝක ධාතුවේ තියෙන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන තුන් ස්වභාවයට අයිති නැති කිසිම එකක් පින්වතුනි මේ ලෝකේ තියෙන්න බෑ. කිසිම ක්‍රියාකාරකමක් තියෙන්නත් බෑ පින්වතුනි. මේ වස්තු විතරක් නෙමෙයි. අපි දැන් ඔබ අත උස්සනවා. අත උස්සනවා කියන කාරණාව පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන කාරණාවට අයිති. එහෙනම් ඔබට පුළුවන් වෙන්න ඕනේ පින්වතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පස් ස්වභාවයටම පින්වතුනි මේක ඇප්ලයි කරන්න. රූප වශයෙන් වෙන වෙනම දේවල් ගන්න ඕන. සතර මහා ධාතු රූපේ වොන්න වෙනම අරන් බලන්න. සතර මහා ධාතු රූප නෙමෙයි ඔක්කොම මේ සතර මහා ධාතු රූප අරගෙන පින්වතුනි මේ සතර මහා ධාතු රූපේට මේක ඇප්ලයි කරලා බලන්න. ඔබගේ පුහුණුවයි අවශ්‍ය වෙන්නේ පින්වතුනි. හැබැයි හොඳට මතක තියාගන්න පින්වතුනි මේක අමතක කරන්නම එපා. ඔබ මේ ධහම අධ්‍යයනය කරන්න පින්වතුනි ඔබගේ විමුක්තිය පිණිස. එහෙම නැත්නම් පින්වතුනි ඔබ බොහොම විශිෂ්ට ධර්ම කතිකෙක් වෙයි. එදාට ඉතින් ඔබ ඉවරයි. විශේෂ ධර්ම කතිකයෙක් වුණාට කමක් නැහැ පින්වතුනි. ගුරුවරයෙක්ගේ යටතේ නැත්තම් වෙන්න එපා. ගුරුවරයා කිව්වට පස්සේ ඇති දැන් ඔය බණ කිව්ව ඇති. නතර කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. නැත්නම් ආයේ ඔබගේ පාර වෙනස් වෙනවා. නිවන කියන්නේ බොහොම අමාරු කාර්යයක් වෙනවා. ඒ කාර්යය මේක අමාරු වෙලා තියෙන වෙන මොකුත් හින්දා නෙමෙයි පින්වතුනි. ලෝක සත්‍යය පුරුදු වෙලා තියෙන වෙන දෙයක් කරන්න. මොනවා කළත් ලෝක සත්‍යය ඒකටම තමයි ඇදෙන්නේ. අන්තිමට ධර්මයේ අල්ලගෙනත් මොකද කරන්නේ? ඒ පැත්තටම ඇදිලා යනවා පින්වතුනි. ආයෙ අර පැවැත්ම හදා ගන්න හදනවා පින්වතුනි, පවතින හදනවා. මොකද ධර්මය අවබෝධ වුණා කියලා පින්වතුනි මම කියන සංකල්පය එකපාර දුරු වෙන්නේ නැහැ. ඒක හිටිනවා. ධර්මයේ ටිකක් තේරෙනවා. අරක හිටිනවා. එතන දැන් මට ධහම තේරෙනවා. මට ධහම තේරෙනකොට පින්වතුනි ඉතින් එතනින් එහාට ගමනක් නැහැ. මම සෝතාපන්න වුණාට පස්සේ පින්වතුනි එතනින් එහාට ගමනක් නැහැ. අන්න ඒවයි පින්වතුනි භයානක පැතිකඩව. ඒක නිසා ඔබ හැමතිස්සෙම මේකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන නිවන සිහි කරන්න කියලා හැමතිස්සෙම කියනවා. මේ මාර්ගයේ වඩන හැම මොහොතකම පින්වතුනි නිවන සිහි කරන්න කියලා. අවබෝධයෙන් යා යුතු ගමනක් මේක මෙන්න මේ කාරණා උදෙසාමයි යන්නේ කියලා කියනවා. කරන කියන හිතන හැම එකක්ම පින්වතුනි උදෙක්ම නිවන පිණිසමයි යන්නේ කියන එක හැමතිස්සෙම මනසේ තියාගන්න ඕනේ. ඔය දහම මානසිකාර කරන වෙලාවට. නැත්තම් පින්වතුනි ඔය දහම ඔබ හරියටම අවබෝධ හොඳට විස්තර ඇතුව පින්වතුනි ඔබට පේන්න පටන් ගන්නකොට පින්වතුනි ඔබ මේ ලෝකේ බොහොම ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පත් වෙනවා. හෙවත් පින්වතුනි ඔබ මේ ලෝකේ විස්තර විග්‍රහ කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා පින්වතුනි.
මේ ලෝකේ ඉන්න අග්‍රගණ්‍ය දාර්ශනිකයෝ පින්වතුනි ඔබ ඉස්සරහා දන ගහන මට්ටමට එනවා. මේ අද්දුට ප්‍රත්‍යක්ෂ දේවල් කියන්නේ. ඒකෙදි පින්වතුනි ඔබ රැවටුනොත් ඉතින් ඔබගේ ගමන ඉවරයි. ඊට පස්සේ ඔබට පුළුවන් ලොක් එක වෙලා ඉන්න පින්වතුනි. මොකද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මේක කියද්දි පින්වතුනි මුළු ලෝකෙම අවබෝධ වෙනවා. මේ ලෝකේ අස්සක් මුල්ලක් නෑර පැහැදිලි කරන්න පුළුවන් තැනක් පින්වතුනි. The theory of everything. අනිච්ච දුක්ඛ අනාත්ම කියලා කියන්නේ the theory of everything පින්වතුනි අස්සක් මුල්ලක් නෑර මේ විශ්වය පැහැදිලි කරන්න පුළුවන් තැනක් වෙයි. ඔය ගිය ගමනේදී පින්වතුනි ගොඩාක් උගත් පිරිස් එක්ක තමයි පින්වතුනි අපි හිටියේ. ඒක අවස්ථාවක් අපිට හම්බුණා පින්වතුනි ඒ පිරිසට කතා කරන්න. බණක් කියන්න. අපි එහෙම බණ කියන්න උත්සාහ කළේ නැහැ. ඒක එහෙම එච්චර සුදුසු නැහැ නේ පින්වතුනි. ඒ කියන්නේ හරියට මෙහෙ ඇවිදිලා මෙහෙ ආපු සාමිවරේ පිරිසකට බණක් කියන වගේ දෙයක ගැලපෙන්නේ නැහැ නේ. තවද ඉස්සරහට ගැලපෙයි. එක්තරා අවස්ථාවකදී පින්වතුනි සුළු පිරිසකට දේශනාවක් කළා. එතන හිටියා පින්වතුනි මේ ලෝකේ සයන්ටිස්ට්ලාගේ නාම ලේඛනයේ 102 කියන එක ඇතුලේ ඉන්න ප්‍රොෆෙසර්ස්ලා. එනේ 102ක් ඇතුලේ ඒගොල්ලෝ ඉන්නේ පින්වතුනි. ඔබෝඩ හිටන් දිනපු. තමයි ෆොටෝස් වල ඇති මම පෙන්නන්නම් දැක්කොත්. පුදුම නිහතමානී මිනිස්සු මේක. හොඳට තේරෙනවා පින්වතුනි. අර O level පාස් වෙච්ච පොඩි එකා A level පාස් වෙච්ච පොඩි එකී දෙන්න ඉන්න උජාරුවයි අර මිනිස්සුන්ගේ තියෙන වෙනසයි පින්වතුනි. විශේෂයෙන්ම ඒ ස්ථානයේ ඉන්න මිනිස්සු පින්වතුනි මේ මිහිපිට ජීවත් වෙන දෙවිවරු වගේ මිනිස්සු. එතන එහෙම පිරිසකට අපි කතා කළා මම හිතන්නේ එතන ඒ જાතියේ පිරිස් හිටියේ ඒ කතා කරන වෙලාවේ පින්වතුනි විශ්වයේ විස්තර කරද්දී මේ දහින කියන දේවල් මේ ඔබ අහලා තියෙන දහම පින්වතුනි මේ අපි මේ කතා කරපු දහමෙන් පොඩි කොටසක් අරන් අපි කතා කළා ඒක. ඒ අයට ගැළපෙන විදියට කතා කළා. Hindu ආගමේ තියෙන වචන පාවිච්චි කරලා එහෙම කතා කළා. දැන් අපි දැක්ක පින්වතුනි මේ මිනිස්සුන්ගේ මූණ වල තියෙන ආලෝකය ඒ වහද්දී ඒ හැම එකක්ම පින්වතුනි ඒ අයට ආයි අදාහ ගන්න බෑ. ඇත්ත නේනම් කියා පින්වතුනි. පැය දෙකමාරක් විතර කතා කළා. ඒ හැම එකක්ම විස්තර කරන්න පුළුවන් බව ඒ අයට තේරුණා පින්වතුනි මේ ක්‍රමවේදය යටතේ. මම ඒකයි ඔබට කියන්නේ පින්වතුනි. ඒක එතකොට ඔය මම උදාහරණයක් විතර ගන්නම් ඒ කියපු ඒ විද්‍යාඥයා එතුමා ඒක එදා ඇහුවේ පින්වතුනි. එතුමා සහ එතුමාගේ බිරිඳ එදා ඇහුවේ ඒ කාරණාව දෙන්නම් ප්‍රොෆෙසර්ස්ලා ෆෙක්. කිව්වට විශ්වාස කරන්න පින්වතුනි යනකොට කකුල් දෙක ඉඹලා වැඳලා ගියේ පින්වතුනි. එකක් මේ මිනිස්සුන්ගේ තියෙන මේ බොහොම ශ්‍රේෂ්ඨ ගතිගුණ බොහොම නිහතමානී සහ හරි ඩිවයින් මිනිස්සු පින්වතුනි. එකක් ඒක අනිත් එක පින්වතුනි මේ මිනිස්සු දැක්ක පින්වතුනි විශ්වය ඒ කාරණාව හරහා.
මේ අපේ මේ පුංචි පුතාලත් දන්නවා පින්. කාරණා. මෙතන ඉන්න 2 වසරට විතරක් ඉස්කෝලේ ගිය කෙනෙක් ඉන්න පුළුවන් පින්. එයා දන්නවා මේ කාරණා. මොකද මේක ඔබගේ උරුමය නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඔබගේ උරුමයනේ. ඒ උරුමය ඔබට ලැබුණානේ අධ්‍යාපනය කොහොමද? ඒ නිසා ඔබට පුළුවන් වුණානේ සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධයලා ඔබ මේ දේවල් පෙර සිට දැනගත්තා. ඊට කලින් ඉඳලා දන්නවා ඔබ. අලුතෙන් දෙයක් නෙමෙයි කිව්වේ. මෙච්චර කල් කියපු දේවල් වලින් පොඩි කොටසක් එයාත් එක්ක කතා කරා. මේකට සාක්ෂි දරන්න ඔබ අතර ඉන්නවා. පිරිස්. මේ දේශනාව හිටපු.